ෂාවෝ මම හදපු රසම රස බත් එකක විස්තරයක් තමයි අද අරගෙන ආවේ. ගෙදර ඉතුරු වෙලා තිබ්බ අලගිඩි තුනකට මොනවද කරන්න කියලා හිත ඉන්නකොට තමයි මට මේ රෙසිපි එක හම්බුනේ. ඒ රෙසිපි එක මාරව රස. ඒ නිසා මට හිතෙනවා ඔයාලත් එක්කත් මේක පිතා ගන්න ඕනේ කියලා. මේක මං හදපු විදිහ ඕනේ කරන ඉන්ග්‍රීඩියන්ට් ඔක්කොම ටික වීඩියෝ එකේ තියලා තියෙනවා. පැහැදිලිව පිළිවෙලට. ඒ වගේම මේක හදාගන්න හරිම ලේසි. චුට්ටක්වත් අමාරු නැති මේ බත් එක හදලා බලලා ඔයාලත් මට කියන්නකෝ. මම බත් එක හදාගත්තේ පෑන් එකක නිසා ඒකෙන් මට ඕන කළා රයිස් කුකර් එකට බත් එක මාරු කරගන්න. රයිස් කුකර් එකට බත් එක මාරු කරගෙන ඒකට ලුණු කුඩු ටිකකුත් දාලා චිකන් ස්ටෝක් එකකින් ටිකකුත් එකතු කරගත්තා. මම ළඟ ගෙදර තිබුණ නිසා චිකන් ස්ටොක් එකෙන් එකතු කරගත්තට ඔයාලට පුළුවන් වතුරත් එකතු කරගන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. රසකාරක මුකුත් නැතුව එකතු හදාගත්ත මේ රයිස් එක මාරම රසයි. ඕගොල්ලොත් හදලා බලන්නකෝ. දැන් ඉතින් තියෙන්නේ රස බලන්න තමයි. මම මේකට එකතු කරගත්තා චිකන් කරි එකකුයි ගෙදරම හදාගත්ත චිලි ඔයිල් එකයි. ඒකෙන් ටික ටික දාලා මේක කෑමට ගන්නකොට පුදුම රසක් තියෙන්නේ. මම කියන නිසාම ඔයාලා හදලා බලන්නකෝ. එහෙනම් ඉතින් හදලා බලලා මේකේ රසගුණ මටත් කියන්න අමතක කරන්න එපා. ලයික් එකකින් කමෙන්ට් එකකින් මාව අගය කරන දිරිමත් කරන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.